Yo, what's poppin' my people? ඉතින් අද මම පොඩි පැටර්න් එකක් එක්ක ආවේ. මේ වාක්‍ය දිහා බලන්නකො. වහලය උඩ පූසෙක් ඉන්නවා. වහලය උඩ පූසෙක් නැහැ. වහලය උඩ පූසෙක් ඉන්නවාද? වහලය උඩ පූසෙක් නැද්ද? අපි එදිනදා ජීවිතයේදී මේ කතා කරන රටාවක් තමයි. In day to day life we use a lot of these sentences and for conversation. සංවාදය සඳහා මේ වගේ ගොඩක් වාක්‍ය රටා අපි ඩේලි භාවිතා කරනවා ඩේලි දිනපතා. එතකොට මේකෙදි අපි යම්කිසි දෙයක් පෙන්වන්නේ ඉන්නවද තියනවද මේ ඩිමොන්ස්ට්‍රේට් කරනවා. අපි ඩිමොන්ස්ට්‍රේට් කරනවා. එතකොට ගොඩක් අය දන්නවා ඉන්නවා තියනවා නම් have has කියලා දාන්න. මතක තියාගන්න. have has කියන ඒවා අපි දාන්නේ යම්කිසි පණ තියෙන දෙයකට තියෙන දෙයක් පෙන්වන්න. උදාහරණයක් විදිහට I have a car. මට කාර් එකක් තියෙනවා. මම කියන්නේ පණ තියෙන එකක්. හරි ලිවින් බීන් කෙනෙක්. එතකොට මට කාර් එකක් තියෙනවා නම් I have a car. මට කාර් එකක් නැත්නම් I don't have a car. හරි? ඇයට කොණ්ඩයක් තියෙනවා. she has a car. අන්න ඒ විදිහට හැබැයි වෙන තියනවා ඉන්නවා යම් කිසි දෙයක් අපි ඩිමොන්ස්ට්‍රේට් කරලා පෙන්눔 කරලා කියද්දී අපි පාවිච්චි කරනවා විශේෂයෙන්ම මෙන්න මේ දෙයා කියන පදය. දෙයා කියන පදය. අපි මේක දාලා දැන් ලියමු. වහලේ උඩ පූසෙක් ඉන්නවා කියද්දී first you have to memorize the time. time එක බලන්න. ඉන්නවා නම් ඇවිල්ලා වර්තමානයි. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕන වර්තමාන කාල B verb. හිටියා කියලා තිබ්බොත් අතීතයි. එහෙනම් අපි අතීත කාල B verbs. ඉදීවි කියලා තිබ්බොත් අනාගතයි. එහෙනම් අපි අනාගත කාල B verbs. So these all sentences are in simple present tense. මේ වාක්‍ය ඔක්කොම තියෙන්නේ simple present tense වලින්. So what do we have to do? We have to write these sentences in simple present tense. Otherwise our sentences will be wrong. අපේ වාක්‍ය එහෙම නැත්නම් වැරදි වෙවි. හරි? So first of all you have to consider whether you know the meanings of these nouns inserted in these sentences. මුලින්ම ඔයාලා හිතන්න ඕන ඔයාලා දන්නවද මේ නාම පද වලට වචන මේ වාක්‍ය වල ඇතුළත් වෙලා තියෙන වචන වල නාම පද ඉංග්‍රීසි වලින් ලියන්නේ කියන්නේ කොහොමද කියලා. හරි. අපි ඒක බලාගෙන now let's write this. දැන් අපි මේක ලියමු. වහලය උඩ පූසෙක් ඉන්නවා. ඉන්නේ කවුද? පූසෙක්. එහෙනම් ඒක තමයි මුලින්ම ලියන්නේ. පූසෙක් කියද්දී ඒක වචනයි. එහෙනම් අපි දාන්නේ there is කියලා. එතකොට කොහොමද දෙන්නේ? There is a cat. There is a cat. පූසෙක් ඉන්නවා කියලා අපි ලිව්වා. කොහෙද ඉන්නේ? මෙන්න preposition වලින් අපි වචන join කරනවා. preposition වලින් අපි words link කරනවා. There is a cat. උඩ නම් on වහලය නම් the roof. There is a cat on the roof. There is a cat on the roof. අපි the කියන article එක පාවිච්චි කරන්නේ දන්න නාම පද ගැන. හරි? There is a cat on the roof. අපි මේ වාක්‍යයට කියනවා positive වාක්‍යයක් කියලා. positive වාක්‍යයක්. There is a cat on the roof. දැන් අපි negative වාක්‍යයකට යමු. වහලය උඩ පූසෙක් නැහැ. වහලය උඩ පූසෙක් නැහැ. දැන් is a cat on the roof කියන්නේ ඉන්නවා. එතකොට මේක කොහොමද ලියන්නේ? අර විදිහටමයි. There is not a cat on the roof. There isn't a cat on the roof. වහලය උඩ පූසෙක් නැහැ. ඔන්න අපි නෙගටිව් වාක්‍යයක් ලියුවා. හරි වහලය උඩ පූසෙක් නැහැ. ඊගොල්ලෝ third one තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. වහලය උඩ පූසෙක් ඉන්නවාද? Now we are making a question. දැන් අපි ප්‍රශ්නයක් හදන්නේ. So what do we have to do when making a question? ප්‍රශ්නයක් හදද්දී මොකක්ද කරන්න ඕනේ? Just memorize මතක තියාගන්න. පළවෙනි වාක්‍යයට යන්න මේකේ තියෙන be verb එක is කියන එක ගන්න මුලට. is කියන එක මෙතන තිබිච්ච එක ප්‍රශ්නේ තියෙනවා මෙතෙන්ට. එතකොට මෙතනදී ඒක නෑ. මේ ටික අනිත් ඒ විදිහටම ලියන්න. කොහොමද එන්නේ? Is there a cat on the roof? On the roof. Is there a cat on the roof? මේක ඇවිල්ලා positive question එකක් නිසා අපි is there a cat on the roof කියලා ගන්න. ඊගාවට වහලය උඩ පූසෙක් නැද්ද? එහෙනම් මේක negative question එකක්. ඒකෙදි මොකද කරන්නේ? අර ක්‍රමෙමයි isn't කියන එක ගන්නවා මුලට isn't අරන් ලියන්න. කොහොමද එතකොට එන්නේ? isn't there a cat on the roof? Isn't there a cat on the roof? වහලේ උඩ පූසෙක් නැද්ද? Isn't there a cat on the roof? So this is the way how you should learn English. මෙහෙම තමයි ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මෙහෙම තමයි ගොඩක් කට්ටිය අමාරුයි කියන ඉංග්‍රීසි අපි ඉගෙන ගන්න. හරි? So I will meet you soon all at
course අපි පාඨමාලාවකින් හම්බෙමු ඉස්සරහට මේ විදිහට pattern කරන online පාඨමාලාවක් අපි හම්බෙමු online පාඨමාලාව අපි සාර්ථක කරගමු ඒ වගේම definitely අනිවාර්යයෙන්ම you will be able to speak in English ඔබට හැකි වේවි ඉංග්‍රීසියෙන් කතා කරන්න like I am writing these sentences මම මේවා ලියනවා වගේ so don't worry speaking English is like how to say that is like a very very easy thing I will say it in a spoken English phrase speaking English is like eating a piece of cake කියන්නේ මගේ කලින් වීඩියෝස් වල දැකලා තියෙන කේක් කෑල්ලක් කනවා වගේ හරිම ලේසි so after you learn the English ඔයාලා ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ you will be the moon ඔයාලට ගොඩක් සතුටු වෙයි so මේ වගේ patterns ඉගෙන ගන්න මේ වගේ speaking spoken English phrases ඉගෙන ගන්න මම හැමදාම දානවා බලන්න නම් මොකද කරන්න ඕන you have to ඔයාලට සිද්ධ වෙනවා මාව follow කරන්න එහෙනම් follow කරන්න ඊගා වීඩියෝ එකෙන් සෙට් වෙමු follow කරලා තියාගන්න ජය වේවා